වෙනවා. මම ගැන කිව්වොත් මම මලික් දක්ෂා මේ සැරේ 2024 ඩිස්ට්‍රික්ට් පරිමිනියාවෙත් ඉච්චනම් සර් කිව්වගේ සර් ගැන කතා නොකර බෑ මේ ප්‍රතිපලෙ පිටපස්ස ඉන්නේ සර්ගේ තමයි මුලින්ම පන්ති ආවේ පොඩි පෝස්ටර් ගෑල්ලක් දැකලා එතන ප්‍රතිඵල ගොඩාක් තිබුණා ඩිස්ට්‍රික්ට් පරිමිනියාව හැමදාම තිබුණා ඉතින් ඒක දැකලා තමයි සර්ගේ පන්ති පරිමිනියාවට මම ආවේ කවදාවත් ඒ කියන්නේ පන්ති මෙයාගේ ගිහිල්ලා බලනවා මේ සර්ගේ ගිහිල්ලා බලනවා මේ සර් හොඳ නැති වුණා අනිත්තරලගේ යනවා කියන මතේ තමයි මමත් ආවේ හැබැයි පරිද්දාස්ම සර් ළඟට ඇවිල්ලා සර්ගේ ඉගෙන ගත්තා සර් ඒ කියන්නේ පරිමිනියාවට පයිතගරස් ත්‍රික ඒ පාඩම හරි අමුතු විදිහට කියලා දුන්නා මොලේට බදින විදිහට ඒ වගේම ගත්තොත් පයිතගරස් ත්‍රික කියන ඒ පාඩම අදටත් මතකයි හැම ළමයෙක් ගාවට මැනිලා ප්‍රධානව තේරුණා. මේ මෙතන ඉඳගෙන මේ කට්ටියගෙන් ආනට අමතරව මේ හැම පේලියක් අතරෙම ගිහිල්ලා පන්ති වලින් තිබුණේ අර පැත්තේ ඒ හැම පේලියක් ළඟටම ගිහිල්ලා හැමෝගෙම මොනවද තේරුණාද කියන්නේ. ඒක අර පළවෙනි දවසේ ළමයි වර්ත ගන්න එහෙම කියලා නැහැ. හැමදාම ඒක අමාරු ගණන් දුන්නා ෆිසික්ස් කෙමිස්ට්‍රි කියලා නැහැ හැම ගානකදීම සර් ළඟට ඇවිල්ලා අහනවා තේරුණාද. ඒක තමයි මම දැකපු විශේෂම දේ සර්. තේරුම් නැති වුණා නම් ආපහු ළඟට ඇවිල්ලා ආපහු කියනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම තමයි සර්ගේ SFT කියන ඒ විෂය ප්‍රියතම විෂයක් වඩපත් වෙනු ගෞරවන්නේ. ඉතින් ඒ විදිහට මහන්සියලා අද මෙයාගේ ප්‍රතිඵලයක් දැම්මා. හැබැයි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ මුල් රැකයක් වෙයි. ඒක කියනක් වගේ ලක්කට හදාගන්න ඇවිත්ලා මට උනේ අන්තිමට හොඳ වෙනකට ඉන්න වෙච්ච. ඉතින් හිතාගන්න බැහැ ප්‍රතිඵලය. මහන්සියට තමයි මේ ප්‍රතිඵලයක් නැත්තම් වැඩක් නැහැ. මොකද සර් හැම පාඩමක් ගැනම හැම දෙයක් ගැනම අවබෝධයක් දුන්නා. ඒ කියන්නේ දැන් මට ගත්තොත් ඔයාලගේ දැන් මෙතන විෂයන් සංකල්ප පහක් තියෙනවානේ. මේ විෂයන් සංකල්ප පහේ ඔයාලට සමහර විට ෆිසික්ස් සමහර විට තා කෙනෙකුට කෙමිස්ට්‍රි අමාරු වෙනවා. තා සමහර කෙනෙක්ට බයෝ කටපාඩම් කරන්න ඉන්නේ ඒක අමාරු වෙනවා. ICT නොකරන අයට ඒකම සමහර වෙනවා. සහ සමහර විට ඔය ගණන් O level අවුල් කියපු අය මෙතෙන්දී ඒ ගණන් වලට පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඔය කොටස් පහම හරි සමබරයේ දිනු ගන්න පුදුරෙක් තමයි චින්තක සර් කියන්නේ. හැම කෙනාටම අල්ල ගන්න පුළුවන් විදිහට එක එක්කෙනා එක එක දේවල් වලට දක්ෂයි. ඒ එක එක්කෙනාගේ පැති එක එක්කෙනාට විතරක් කර්මොන් නොකර හැමෝම ගැන හිතලා ඒ එක එක්කෙනාට යන්න පුළුවන් මාවතට අනුකූල වෙන විදිහට තමයි හැම දෙයක්ම සමබර විදිහට කියන්නේ. ඉතින් ඒක නිසා හැමදාම ඒ ඩිස්ට්‍රික්ට් ප්‍රථමයක් කියන එක සර්ටම ඩිස්ට්‍රික්ට් ප්‍රථමයට විතරක් සීමා වෙලා නැහැ හැමෝගම රෑන්ක් එකේ ඒ විදිහටම ආවා. ඒක ඔයාලට උපදේශයක් දෙන්න හිතුවොත් මුල් කාලේ මමත් එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි. පොළේ විසල් කියන හිතුවත් මම එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි. හැබැයි උසස් පෙළ වැඩ ගන්නවා කියන හැඟීමෙන් කැපවීමක් එක්ක වැඩ කළා. ඒ කැපවීමක් එක්ක වැඩ කරන එකේ ප්‍රතිඵල තමයි අදහම් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට එක එක දැන් මම කිව්වාගේ විෂය සංකල්ප පහේ මොකක් හරි කොටසක චූඩියක් ප්‍රශ්නයක් ඇති. හැබැයි ඒ කොටස සර් කරපු එපිලිලක් තියෙනවා. ඩිවිෂන් එකේදී වුණත් සිද්ධාර්ථ තියරි පන්තිකේදී වුණත් ඔයාලට වෙනම මික්ස් ඩිවිෂන් කියලා වෙනම කරනවා. ෆාස්ට් පේපර් එකම එක එක පාඩම් වලින් ප්‍රශ්න පත්‍ර ගොඩක් කරනවා. ඊට අමතරව ගත්තොත් වෙනම පාඩම් වලින් ඔය පරිසරය වගේ පාඩම් කරන පාඩම් නැත්නම් රසායනික කර්මාන්ත වගේ ඒ පාඩම් කරන පාඩම් වලින් වෙනම ටෙස්ට් කියලා ඒවයි ලකුණු උඩරම හදලා ගන්නවා. ඒ වගේ ඊට අමතරව බහුවර්ණ කියලා වෙනම ඔන්ලයින් එකක් කියනවා. ඉතින් ඒවත් එක්ක මට ගොඩක් අමාරු වෙලා තිබුණේ බහුවර්ණ තමයි. රචනා ප්‍රශ්න ප්‍රශ්න පත්‍ර කරලා විතරම නැහැ. ඒවා ගැන ව්‍යුහගතයෙන්ම කතා කරන දෙයක්. ඒ මට දැන් MCQ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒකෙත් කිසිම වෙලාවක බය වෙන හේතුවක් තිබුණේ නැහැ. සර්ගේ MCQ ඒ වැඩ පිළිවෙලත් එක්ක ඉතාලිවල MCQ ගන්නකට යන්න අපි හැමෝටම පුළුවන්. බෑග් ගාපු හැමෝම ඉතින් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ කැපවීමෙන් වැඩ කරන තාමාස කීපයක් තියෙන ඔයාලට. එතකොට ඔයාලා හරියට වැඩ කරගත්තොත් ඔයාලට තමයි. හරියට සර් කියන ටික ඒ විදිහට වැඩ කරොත් සර් දෙන මේ ටියුබ් එකේ ඉඳලා හරියට වැඩ කරොත් ඔයයි සමහරලාට මම ඔය ඉස්සරහා පිටුවේ අර වලක් ගහලා තියෙන සූත්‍ර ඒ සූත්‍රවත් මම කටපාඩම් කරන්නේ නැහැ. සර් කොච්චර ගණන් හදුවද කියතොත් ඒ සූත්‍ර ටික ඉබේම කටපාඩම් වෙලා තියෙනවා. ඒක ඇත්තෙම ගොඩක් ලොකු පිළිවෙලක් වුණා මේ වගේ ප්‍රතිඵලයක් කරනවා. ඉතින් ඕගොල්ලන්ගෙනුත් ඉල්ලන්නේ සර් දෙන වැඩ ටික
අකුරක් නෑර ඒ විදිහටම කරන්න. ඒ ප්‍රතිඵලයෙන් ඇති ඔයාලට ඒ සාමාර්ථයක් SFT වලට හොඳටම අරගෙන අනිත් විෂයත් එක්ක හොඳටම සම්බර කරගෙන ඒ තුනක් දාලා දිස්ත්‍රික්කයේ ඉහළම කුසලතාවයක රැඳිලා හොඳ ඉහළම කැම්පස් එකකට යන්න. ඔයාලා වැඩ කරන්න වැඩ කරොත් සර්ට නෙවෙයි ප්‍රතිඵලය ඔයාලට. සර් මේ අපේ මෙහෙම ස්ටේජ් එකක් ගන්න ඔයාලට අපේ කතාවල් වලින් මොකක් හරි උමනාදියක් ගන්න තියනවා නම් ඒ උත්ප්‍රේරණය ලබා ගන්න විතරයි. එහෙම නැතුව සර්ට එහෙම අපි පළවෙනි කියලා එහෙම හැමදාම පළවෙනි කියලා එහෙම පෙන්නන්න දෙයක් නැහැ. හැමදාම ඉන්නේ සර්ට පළවෙනි. ඒක ඔයාලා දැන් මේ අවුරුදු ගානක් තිස්සේ පන්ති ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු දැන් දෙකකට ගිහින් වෙන්න ඕනේ. ඒ දෙක තුන ඇතුළත මේ තංගල්ලේ මේ සර්ගේ ප්‍රතිඵල කොහොමද කියලා කියන්න ඔයාලා දන්න. තමන්ගේ වැඩ ටික කරගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න ඔයාලගේ අනාගතේ දියුණු කරගන්න කියලා ඉල්ලනවා. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.